ඔයා විකුණන්න හදන ඉඩමේ මුල් ඔප්පුව නැති වෙලාද? එහෙම නැත්නම් ඔයා ගන්න හදන ඉඩමේ ඒ අයිතිකාරයා කියනවාද මුල් ඔප්පුව නැති වෙලා කියලා? එහෙනම් බලන්න මේ වීඩියෝ එක මුල ඉඳන් අගට. ඉඩමක මුල් ඔප්පුව නැති වෙලා ෆොටෝකෝපියක් නම් විතරක් තියෙන්නේ. ඒක විකුණන්න ලොකු ගැටලුවක් නෙමෙයි. හැබැයි ඒ ෆොටෝකෝපිය ඉඩම් කච්චේරියට අරන් ගිහිල්ලා කච්චේරියෙන් පත්තිරු පරීක්ෂාවක් කරලා අනිවාර්යෙන් බලන්න ඕනේ ඒ ෆොටෝකෝපියේ ඉන්න අයිතිකාරයාද ඉඩම් කච්චේරියේ පත්තිරු වල ඉන්නේ කියලා. ඒ දේ අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් පත්තිරු වලත් ඒ අයිතිකාරයම නම් ඉන්නේ. මුල් ඔප්පුව නැති වුණා කියලා එක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. මොකද ඉඩමේ ගැටලුවක් නැහැ. ඔප්පුවේ ඉන්න අයිතිකාරයම තමයි කච්චේරියේ පත්තිරුවෙත් ඉන්නේ. ඒ කියන්නේ ඉඩම් ලේඛනයේ ඉන්න අයිතිකාරයම තමයි ඔප්පුවේ ඉන්න අයිතිකාරයත්. ඉතින් ඔයගලන්ට ගැටලුවක් නැතුව ගනුදෙනුව සිදු කරන්න පුළුවන් එහෙමනම්. ඔයා මේ වීඩියෝ එක බලලා ඇත්ත දැනගත්තා මේම වුණොත් මොකද කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරලා තවත් කෙනෙක්ව දැනුවත් කරන්න එයාවත් අමාරුවේ නොවැටෙන්න.